ඇමරිකාවේ කොන්දේස් යනවා සාකච්ඡා කරගෙන යන්න ඉරානය බැහැ කියලා කියනවා. ඉරානය කියන්නේ ඇතිවන යුද්ධයක් වළක්වා ගැනීමට සාකච්ඡා කරන්න සූදානම් නමුත් ඇමරිකාවේ කොන්දේස් වලට යටත් වෙලා සාකච්ඡා කරන්න සූදානම් නැහැ කියලා. කොහොම හරි මේ වෙනකොටත් පළමු වටේ සාකච්ඡා සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඇමරිකාව එච්චර කැමති නෑ ඉරානය Taman කියන දේ අහන්නේ නැතුව වැඩ කරන එකට. ඒක නිකන් ඇමරිකාවට මදි පුංචි කමක් විදියට ඕන් හිතනවා. ඒ නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසලා තියෙන්නේ සාකච්ඡා අසාර්ථක වුණොත් ඉරානයට පහර දෙනවා කියලා. කොහොම හරි මේකට ඉරානය ප්‍රතිචාර දක්වලා තිබ්බා. පහර දීලා බලන්න. එතකොට ඉරානයේ මෙතෙක් නොදකපු හැකියාව ලෝකයටම බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඉරානය මේ විදියට පවසලා තිබ්බා. ඇත්තටම මොනවද මේ ඉරානයේ මේ වෙනකන් නොදකපු හැකියාවන් කියලා කියන්නේ? ඉතින් ඉරානයේ මේ වෙනකොටත් තාක්ෂණික පැත්තෙන් හිතා ගන්න බැරි නිර්මාණ වගේක් එළියට දාලා තියෙනවා. සමහර හැකියාවන් ගැන ලෝකයේ පවා දැනුවත් නැහැ. ඔවුන්ගේ රිසර්ච් ගැන පවා ඔවුන් ඉතාමත්ම සුළු තොරතුරු විතරයි එළියට දෙන්නේ. කොහොම හරි ඉරානය පසුගිය දවස්වල කරපු රිසර්ච් දිහා බලනකොට පේන එක දෙයක් තමයි ඔවුන් මැටමැටීරියල්ස් වලට උනන්දුයි කියන කාරණාව. මැටමැටීරියල්ස් තාක්ෂණය ඔවුන් මේ වෙනකොට ඔවුන්ගේ ඩ්‍රෝන් යානා සඳහා පාවිච්චි කරමින් ඉන්නවා. ඉතින් මැටමැටීරියල්ස් භාවිතා කරලා මේ වෙනකොට විද්‍යාඥයන් උත්සාහ කරනවා නොපෙනී යන ඩ්‍රෝන් යානා නිෂ්පාදනය කරන්න. මේ නොපෙනී යාම ප්‍රධාන ආකාර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි මේක රේඩාර් වලට පේන්නේ නැහැ. දෙවෙනි එක තමයි PVS වලට පේන්නේත් නැහැ. ඇත්තටම මේක විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම මේක ඇස් ඉස්සරහා තිබ්බත් පේන්නේ නැහැ. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? ඒ ගැන අපි සම්පූර්ණ විස්තරයක් කතා කරනවා මේ වීඩියෝවෙන්. ඉතින් මෙතනදී මෙටමැටීරියල්ස් ගැන සරල භෞතික විද්‍යාත්මක හැඳින්වීමක් අපි කරනවා. ඒ වුණාට මීටත් වඩා මේ විෂය ගැන දන්න කට්ටිය අපිට සමා වෙන්න. මොකද අපි මේ කරන්න යන ඉතාමත්ම සංකීර්ණ විෂයපතයක් ඉතාමත්ම සරලව කතා කරන එක. ඔයා දැනට මෙහෙම හිතන්න. මොකක් හරි වස්තුවක් අපිට පේන්නේ ඇයි? සූර්ය කිරණ වස්තුවේ වැදිලා පරාවර්තනය වෙලා අපේ ඇසට එන නිසා තමයි අපිට හැම දෙයක්ම පේන්නේ. ඒ වුණාට ඔයා නිකමට මෙහෙම හිතලා බලන්න. මොකක් හරි වස්තුවක වැදිලා ආලෝකය පරාවර්තනය වෙලා අපේ ඇස් දෙකට එන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වස්තුවේ පිටිපස්සෙන් තියෙන දේවල් වල ආලෝක කිරණ අපිට එනවා. මැටමැටීරියල්ස් වලින් මේ දේ පහසුවෙන් කරන්න පුළුවන්. කොහොම හරි මැටමැටීරියල්ස් වලින් මේක කරන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහට පැහැදිලි කරනවා. කොහොම නමුත් මැටමැටීරියල්ස් ගැන පරීක්ෂණ කරන්නේ ඉරානයේ විතරක් නෙවෙයි. ඇමරිකාව, ඊශ්‍රායලය, චීනය, රුසියාව වගේම අසල්වැසි ඉන්දියාවත් මේ ගැන පරීක්ෂණ කරනවා. කොහොම හරි මේවා වලින් රේඩාර් වලින් නොපෙනී යාම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම විද්‍යාඥයන්ගේ මීළඟ උත්සාහය තමයි PVSට නොපෙනී යන වස්තුන් මැටමැටීරියල්ස් හරහා නිර්මාණය කිරීම. දැනටමත් පරීක්ෂණාගාර මට්ටමින් මේක සිද්ධ කරලා තියෙනවා. ඒ වුණාට තාමත් වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරලා නැහැ. කොහොම නමුත් ඉරානය ඔවුන්ගේ යුදමය වැඩ කටයුතු වලට අපි මේ කතා කරපු මැටමැටීරියල්ස් වල නොපෙනී යන තාක්ෂණය පාවිච්චි කළා කියලා සැකසහිත වාර්තා ලැබිලා තියෙනවා. හොඳට මතක තියාගන්න සැකසහිත වාර්තා පමණයි. ඉස්සර වෙලාම අපි පහුගිය දවස්වල සිද්ධ වෙච්ච සිදුවීමක් බලමු. ඔයාලා දන්නවා ඒබ්‍රහම් ලින්කන් කියන ඇමරිකාවේ තියෙන ප්‍රබලම යුද නෞකාව. හැබැයි ඇමරිකාවේ යුද නැව එව්වා විතරයි.